this road of mine, this road that I call home. So am I wrong for thinking that we could be something for real? No, am I wrong for trying to reach the things that I can't see? But that's just how I feel. That's just how I feel. හායි ළමයි good morning ඔයාලා හැමෝටම මම අද ඔයාලට ස්පෙෂල් වීඩියෝ එකක් අරගෙන ඉන්න යන්නේ. අපි බලමු මොකක්ද මේ ස්පෙෂල් වීඩියෝ එක කියලා. බලාගෙන ඉන්න. ඔන්න ඔය විදිහට තමයි අපි ස්පෙෂල් අපේ ඩේ එක ගත කරන්න ලෑස්ති වෙන්න මම රෙඩි වුණේ මෙහි ඉඳන්. හරි දැන් මම ලෑස්තිලා ඉවරයි. අපි යමු බලන්න අපි අද කොහෙද යන්නේ කියලා. නොයි විදිහට තමයි අපි කට්ටිය එකතු වෙලා 3 wheel එකකින් අපි යන්න තියෙන තැනට ගියේ. ඇත්තටම මෙතන නම් හරිම වලවල් ළමයි. යන්නකොට එහෙට මෙහෙට පැද්දි තමයි අපි ගියේ. ඇත්තටම ලොකේෂන් උත් බල තමයි එතනට අපි ගියේ. ඔය දැන් ඔයාලට පේන්නේ අපි ලොකේෂන් එකට ගිහිල්ලා අපි කට්ටිය ඔන් බෝඩින් වෙන හැටි තමයි දැන් ඔයාලට පේන්න තියෙන්නේ. ඇත්තටම මාර ලස්සන එන්වයරන්මන්ට් එකක් තියෙන තැනක් තමයි ළමයි මේක. බලන්නකෝ දැන් අපි කොහෙටද ඇත්තටම මොකක් නිසාද මේ ඇවිත් තියෙන්නේ කියලා. ඇත්තටම අපි දවස් ගාණක් ප්ලෑන් කරලා ආපු ගමන තමයි මේක. ඇත්තටම අපි ඩේ අවුට් එකක් යන මාස ගාණක් තිස්සේ ප්ලෑන් කරා ළමයි. හැබැයි ඇත්තටම අපිට ඔය යන දවසට කලින් දවසේ රෑ තමයි අපි ඇත්තටම හොටෙල් එකට පේමන්ට් එක කරේ. මොකද එච්චරටම අපි ගැන අපිට ෂුවර් එකක් තිබ්බේ නැහැ අපිට යන්න පුළුවන් වෙයි කියලා. හැබැයි එදා ගියේ නැත්තම් අපි යන්න නෙමෙයි කොහොමද ඉඳියේ. හැබැයි කොහොම හරි ෆයිනලි අපි අන්තිමේදී ඩේ අවුට් එක අපේ ගියා. ඉතින් ඔයාලට මේ පේන්නේ අපි උදේවරු වෙනම් ෆොටෝස් ටිකක් අරගත්තා. මොකද අවුවක් වැඩියෙන් තිබ්බේ නැහැ. ඒකේ එන්වයරන්මන්ට් එකත් මාරම ලස්සනයි. ඇත්තටම අපි ෆොටෝස් ටික ඔක්කොම අරගෙන ඉවරලා කෙලින්ම බැස්සේ පූල් එකට ළමයි. මොකද අපිට ගොඩක් ස්පෙන්ඩ් කරන්න තිබ්බා වතුරේ. මාරම ලස්සනයි පූල් එකත්. ඇත්තටම අපි ලන්ච් ටයිම් වෙනකම්ම පූල් එකේ තමයි හිටියේ. මොකද එතන මාරම කූල් මාරම කාම් එන්වයරන්මන්ට් එකක් තමයි එදා අපිට තිබ්බේ. ඉතින් ඇත්තටම ඒ වටපිටාවත් හරිම ලස්සනයි. අපි ලන්ච් වෙනකන් අපේ පූල් ටයිම් එක එන්ජොයි කරලා අපි අන්තිමේදී ලන්ච් ගත්තා. මේ ඔයාලට පේන්නේ අපි පූල් එක එන්ජොයි කරපු විදිහ ඇත්තටම. ගෑල් ළමයි ටිකක් නේ ගියේ. ඉතින් එයාලගේ ලන්ච් එක ගැන කිව්වොත් ලන්ච් එකත් මාරම රසට තිබ්බා අපිට. එයාලා කිව්වා ඇත්තටම අපිට තව ඕනනම් කියන්නත් කියලා. මොකද එච්චරට අපි කනවා දැකලාද කොහෙද එයාලා. ඉතින් මේ අපි කාලේ ඉවරලා අපිට ඩෙසර්ට් එකට හම්බුනේ ෆෘට් සලාඩ් එකත් රසයි. ඉතින් අපි ඒ වෙලාවේ චුට්ටක් විතර කියව ඉඳලා අපේ ඊවිනින් ටයිම් එක ගත කරන්න එළියට ගිහලා චුට්ටක් ඉතින් අපි එළියේ අපිට එයාලා කිව්වා බැඩ්මින්ටන් රැකට්ස් එහෙම දෙන්නම් කියලා අපිට පුළුවන් නම් ප්ලේ කරන්න කියලා. ඉතින් අපි ඇත්තටම බැඩ්මින්ටන් රැකට්ස් ගත්තා කියන්නේ එතන අර වැවට කිට්ටු නිසා තමයි අපි බැඩ්මින්ටන් රැකට්ස් අරගෙන ප්ලේ කරන්න යද්දිම හුළඟ වැඩිත් එක්කම මේ ඔක්කොම මේ හුළඟත් එක්කම අපිට ප්ලේ කරන්න බැරි වුණා ඇත්තටම එතන. ඊට පස්සේ ඒ වැඩේ අපි ඔක්කොම නවත්තලා හවස අපේ ෆොටෝ ෂූට් එක පටන් ගත්තා ළමයි. මොකද ෆොටෝස් මාර ලස්සනට වැදුනා එතන. ඉතින් මේ ඔයාලට පේන්නේ අපි ෆොටෝස් ගන්නවා අපි කට්ටිය එකතු වෙලා තනියෙන් ෆොටෝස් අරගෙන. ඉතින් ගෑල් ළමයි වුණාම ෆොටෝස් ගන්නවනේ ගොඩක්. ඉතින් ඇත්තටම කාම් වයිබ් එකක් තියෙන නිසා ඕනම කෙනෙක්ට ඩේ අවුට් එකක් ගත කරන්න අපි මාරේම විදිහට රෙකමන්ඩ් කරන තැනක්. හැබැයි පොඩි ප්‍රශ්නයකට තියෙන්නේ පාරේ ඉඳන් චුට්ටක් ඇතුළට එන්න එතන දුරක් තියෙනවා. සාමාන්‍යයෙන් 1 කිලෝමීටර්ස් වලට වඩා වැඩි ප්‍රමාණයක් තියෙන නිසා වෙහිකල් එකක ඔයාලා ඩේ අවුට් එක ස්පෙන්ඩ් කරන්න යනවනම් අපි ගොඩක් රෙකමන්ඩ් කරනවා ඒක හොඳයි කියලා. මොකද පයින් යන ගොඩක් එතන ඇතුළට තියෙන නිසා. ඒ ඇතුළට යන තියෙන නිසාම වෙන්නේ නැති ඒ හොටෙල් එක මාරම කාම් කූල් වයිබ් එකක් තියෙන්නේ. මොකද අර ගෝෂාකාරී වටපිටාවකින් ඇතුළකනේ තියෙන්නේ. ඒ නිසා මාරම මේ කාම් වයිබ් එකක් තමයි තියෙන්නේ එතන. ඉතින් ඇත්තටම දැන් අපි ඩේ අවුට් එක ගිහිල්ලා ඉවර වෙලා අන්තිම අවුට්පුට් එක අපිට මාරම සතුටුයි. මොකද එතන අපිට හොඳට ගත කරන්න හැකියාව හම්බුනේ නිසා. ඉතින් ඇත්තටම යාළුවෝ කියන්නේ අපිට කොච්චර අපි බොහොම පොඩි කාලයනේ ජීවත් වෙන්නේ. ඉතින් ඒ කාලය ඇතුළත අපිට සතුටින් ඉන්න යාළුවෝ පිරිසක් අපේ ඉන්න වටපිටාව ඒ වගේ අපිව සතුටින් තියන්නේ.
උත්සාහ කරන මිනිස්සු පිරිසක් නැත්තම් අපිට සතුටු වෙන්න පුළුවන් මිනිස්සු පිරිසක් අපේ වටපිටාව ඉන්නවා කියන්නේ අපේ ජීවිතේ ඉස්සරහට අරගෙන යද්දී මාරම අපිට හෙල්ප්ෆුල් එකක්. මොකද අපි ගොඩක් ස්ට්‍රෙස් වෙලා වැඩ කරනවා, අපි එක්සෑම්ස් වලට පාඩම් කරනවා, ජොබ් එකත් එක්ක බිසි වෙනවා, පර්සනල් ලයිෆ් එක බිසි වෙනවා. ඉතින් අපිට මාරම බ්ලෙසිං එකක් තමයි ඒ වගේ පිරිසක් අපේ වටපිටාව ඉන්න එක ගැන තියෙන්නේ. ඉතින් මේ ඔයාලට පේන්නේ මම පොඩි වීඩියෝ ක්ලිප්ස් ටිකක් ගත්තා හොටෙල් එකේ වටපිටාව කොහොමද තියෙන්නේ එහෙම කියලා. ඉතින් ලස්සනයි ඒ හොටෙල් එක. ඉතින් ඔයාලට හම්බෙන ෆ්‍රී ටයිම් එක, ඒ ලෙෂර් ටයිම් එක එන්ජොයි කරලා බලන්නකො. දැන් අපි ස්නැක්ස් ගන්න යන්නේ. එයාලා අපිට ඊවිනිං ස්නැක් එකකුත් රෙඩි කරලා තිබ්බා ළමයි. මේ ස්නැක් එකත් අරගෙන ඔක්කොම කරලා අපි එළියට බැස්ස. මොකද අපිට යන්න ටයිම් එක පහුවෙච්ච නිසා. ඉතින් මේ වලට පේන්නේ අපි 3 wheel එකක් එනකම් පයින් යන විදිය. අන්තිමට තමයි අපේ 3 wheel එක ආවා. ඉතින් අලුත් තව වීඩියෝ එකකින් හම්බ වෙනකම් සතුටින් පරිස්සමෙන් ඉන්න ළමයි. බයි බයි.